නැගෙනහිරට ශාන්තිය උදා කරමින් එහි පුදබිම් වලින් නැගුණු සාමයේ ගීතිකා වසර 30ක් ගොළු වී තිබුණි. සිත් සතන් සනහාලන්නට සිද්ධාස්ථානවලට අරක්ගත් නිහඬ නිසංසල බව ඒ කාලය පුරාම වෙඩි හඬින් මරලතෝනියෙන් බිඳී ගොස් තිබුණි. විශ්වය විස්මිත කළ විජයග්‍රහණයේ ආශිර්වාදයෙන් නැගෙනහිරෙන් නවෝදය උදාවන්නට ගත් කල මීට වසර 30කට පෙර තිබුණාටත් වඩා සාමයක් සමගියක් සහ ජීවනයක් ළඟා වී තිබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිද්ධාස්ථාන හා සොබා සෞන්දර්යයන් නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් ඇදෙමින් සිටිති. ඉතින් අපේ ඇත්තටම කොත්මලේ මිනිස්සු මේට එන්න හරිම බයෙන් හිටියේ. ඉතින් අපිත් එන්න නැතුව ඉඳලා තමයි දැන් මේ ආවේ අපේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. දැන් ඉතින් මුළු ලංකාවම පුරා යන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ලබා දුන්නේ අපේ ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා රණවිරුවන්ටත් ඉතාම අපි ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නිලාවැලි මුහුදු තීරය මුහුදු රළ පරයා නැගෙන මිනිසුන්ගේ සතුටු සිනාහඬින් පිරී ගොස්ය. ඓතිහාසික පුරාමලේ දූපත යලිත් සංචාරක පුරවරයක්ව පවතී. වෙරළ තීරය සැනකිලි භූමියකි. නැගෙනහිර පොළවේ අස්සැද්දූ බෝග ගොවියාගේ අතමිට සරු කර ඇත. නැගෙනහිර නවෝදය ගැන කියන්නට තවත් අටුවා ටීකා කොමටද?